friend, welcome back to my gameplay video. So ඉතින් අද ඔයාලා එකතු වෙලා තියෙන දුසරගේ මම YouTube channel එකත් එක්ක. Okay friends, ඉතින් එක දෙයක් කියන්න තියෙනවා මගේ YouTube channel එකේ subscribers 1k පැන්නුවා. ඉතින් 1k පන්නන්න support එකක් දුන්න ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් guys තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් guys subscribe 1k පැන්නුවාට watch hours 4000 වෙන්න බෑ. ඉතින් guys watch hours තාම තියෙන 74. හොඳටම මදිනේ guys. ඒකින්ද හැමෝම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරි guys ඉතින් අද අපි play කරන්නේ Craftman 3 1 නෙමෙයි. ඉතින් guys මේ game එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට හිට පුළුවන් game එකට යන්න game එක download කරගන්න. හරි guys. ඉතින් guys අද අපි මේ game එකේ survive වෙන්න යන්නේ. ඉතින් guys මම මේකේ episode කීපයක්ම කියනවා. episode ඔක්කොම දාපු ගමන් කට්ටිය බලන්න bell icon all කරලා තියන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියන්න. හරි guys වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් අපි අලුතෙන් world එක create කරමු. okay friends ඉතින් දැන් අපි මේකට නම දෙමු ඉන්දුසර gaming කියලා. ඉතින් guys ඉන්දුසර game hub කියලා දෙන්න ඕනේ නැහැ මොකද ඒක ගහන්නත් වෙලා යනවා. ඉතින් gaming කියලා දුන්නාම හරි. okay guys අපි survive play කරමු. අපි map එක දාගමු, bonus cheat එකක් දාගමු. ඒ වගේම guys ඊළඟට guys අපි on කරගන්න ඕනේ අද්දකෝකෝ bonus active cheats එක guys ඔය කට්ටිය on කරගන්න. ඒ වගේම keep inventory on කරගන්න. ඉතින් guys සමහර කට්ටිය මේක දන්නේ නැහැ. keep inventory on කරාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් friends keep inventory on කරගත්තොත් හදිසියවට ඔයා හිතන්න ඔයා මැරුණා කියලා. මැරුණොත් ඔය කටේ respawn වෙදී ඔය කට්ටිය අතේ තිබ්බ කිසිම බඩුවක් නැති වෙන්නේ. හරි ඉතින් ඒවා වැඩක් නැහැ. ඒවා මේවා වැඩක් නැතුව අපි අපේ world එක create කරමු. okay friends දැන් ඉතින් load වෙනවා. ගත්ත ගමන් ඔන්න guys අපි වතරේ ඉපදුනා. අපි ගිහින් බලමු. guys වතුර අස්සින් යන්න පුළුවන්. වතුර අස්සින් ගියොත් මාළු කන්න පුළුවන්. මාළු නෙමෙයි. අර මොකද ඉන්නේ උන්ගේ අම්මතක නැහැ. උන් අතාලම නැහැ. එන්න පුළුවන් උඹරි වෙටෙන්න. උඹරි වෙටෙන්න දෙන්න මැරෙන්න ගන්න පුළුවන්. අපි හරියොත් වෙලා යනවා. මේකයි. මේ යන්න දීපම තමයි තියෙන්නේ. අම්මඩු. අඩු. අඩු. ඊ උඩට බලන්න උඩට. තියන් ඉන්නවා. ඉන්නම. හරි දෙකනේ. උඩට ආවා. ඉතින් guys අපේ පළවෙනි ටාගට් එක අම්මාට උඩායි ගියා. පළවෙනි ටාගට් එක තමයි village එක හොයාගන්න එක. second ටාගට් එක ඉතින් ගියක් හදනවා. ඉතින් guys මේ වීඩියෝ එකේ ගියක් නම් හදන්නේ. ඉතින් ඒක වෙනම කතාවක්. ගියා දන්නේ කොහොමද? ඊළඟ එපිසෝඩ් එකේ ගියා හදනවා. මේ එපිසෝඩ් එකේ අපි village එක කොහොම හරි හොයාගන්න ඕනේ. village එක හැම එකම මම එපිසෝඩ් එක ඉවර කරන්නේ නැහැ. මේ එපිසෝඩ් එක ඉවර කරන්නේ ඉතින් village එක හොයාගෙන අපේ කුසකින් නිවාගෙන ආයුධ ආරම්භ නම් මේවලන් ටික හදාගන්න විතරයි. ඉතින් guys අපි මේක එපිසෝඩ් පුළුවන් තරම් ගේනවා. අපි නෙමෙයි මම ඉතින් ආය වෙන මොකෙක් අතවිල්ල මට මේව රෙකෝඩ් කරලා දෙන්න මම රෙකෝඩ් කරගන්න ඕනේ. හරිද? ඉතින් guys මම ඔය 1k ගහන්න ගොඩක්ම මට උදව් වුණේ මගේ short videos ටික. ඉතින් guys ගොඩක් කට්ටිය මේ videos බලන්නේ. short videos තමයි ගොඩක් කට්ටිය බලලා තිබ්බේ. ඒවට 1k 2k 3k වගේ ඇවිල්ලා තිබ්බා short videos වලට. අනේ ඉතින් මම කියන්නේ මේවත් බලපල්ලා. මේව බැලුවා කියලා හෙන ගහන්නේ නැහැ. හරිද? ඔය subscribe button එහෙම ඔබපල්ලා, like කරපල්ලා. එතකොට තමයි ඉතින් අපිට දී වෙන්න පුළුවන්. ඔය කට්ටියට enjoy එකක් තියනවා ඉතින් ආයේ. මොකද නැත්නම් නිකන් ආසාවට තමයි දිබාල නැත්තම් ඉතින්. ඊ guys. ඊ village එක හම්බුණා. හම්බුණා. ඊ village එක හම්බුණා. ඔය village එක හම්බුණා මන් දන්නා ඒක. දැන් යන් village එකට guys. හරි. එහෙම අතුරක් තියෙනවටක් ගාලා. දුවනෝ. village එක හම්බුනේ. එනකොට තමයි කියන්නේ දෙන දෙයියෝ ළඟටම ගෙල්ල දෙනවා කියලා. ටිකක් හරියම.
guys අපි මුලින්ම rock plants ටිකක් හදාගමුකෝ. දැන් crafting table එකක් හදාගෙන දැන් මේ ටික මේ වහක් කරගෙන stick ටිකක් හදාගමු. stick 12ක් ඇති guys. දැන් මේක මෙතන තියාගත්තා මේක ගත්තා. කඩුව අනිවාර්යයි කියේ. කඩුව ඕනේ, පොර ඕනේ, පිකස් එක ඕනේ, සවල් එක ඕනේ. හරි. එච්චරයි. ප්ලාස්ටික් එක තියනවානේ. දැන් ගොයිස් අපි ෆිල්ම් අපේ ඔය ඉන්නවනේ ගමේ මහ ලොකු සණ්ඩියා. ඔකට කෙල්ලා. ඒක මරන්න ඕනේද බං? ඒක මරන්න ඕනේද? ඉතින් ඕවා මරුවා කියලා මොකද වෙන්නේ? අඩේ පවුනේ බං. ඌව මරන්න ඕනේ. ඌව මරන්න නැතුව ගයිස් අපි ඒ වෙනකොට මොනවා හරි කරමු. ඌව මරන්නේ අපි මේ වියට් ටික කපාගමු. මට මතක හැටියට ගයිස් මේ කපන්නේ මේක කැටෙන්න ලස්සනනේ. ඒක කැපිලාගෙන මට සිරි මැප් එකෙන් කපන්නේ කොහමද? යන්නත් තමයි ගයිස්. හරි ගයිස්. බලමු ගයිස් දැන් අපිට බනිස් හදා ගන්න පුළුවන්. බනිස් නෙමෙයි. වියට්. මෙයා මේ ටික හදාගත්තා. බනිස් හදන්නේ මොකද? මට මතක නෑ. ගයිස් බනිස් හදන්න crafting table එක ඕනේද? බනිස් ඕනේ ගයිස් ඉතින් හරි ගයිස් වෙන්න බනිස් තියනවා. බනිස් 27ක් හැදුව හැකි. අපි 27ම හදාගමු. තව හදනවා ගයිස්. හරි. ටෙස්ට් එකක් හදාගමු ගයිස්. ටෙස්ට් එකක් අනිවාර්යයි. හරි. ඕකේ. දැන් මේ කපාගමු. කපාගත්තා නේ තාම කැපුණේ. හරි කැපුණා. දැන් අපි යමු මොකක් හරි කරගන්න. අපිට දැන් ඕනේ මොනවද දන්නවද? ඔයාලා දන්නවද? දන්නේ නැහැ. එහෙනම් බලාගෙන ඉන්න. අන්න කෝපේන පහන්න. මේ මෙව්ව යකෝනේ. කබලිස්තු. කබල් නෙමෙයි කබල්. මොනවා හරි. අදාන්නේ. එබ්ලින් ගයිස් ඉතින් ස්පෙක්ට් විතර ඕනේ වෙන්නේ. ඉස්සතිපොත ඇති. කාශින් අපිට බෙඩ් එකක් ඕන අපි හොල ගයක් හොයාගෙන දැනට අපි මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපි ගෙදර ඉමු. ඊට පස්සේ මොකක් හරි කරමු. මට ගයිස් තියනවා පිප්පි ගන්න. ඔය පිප්පි ගන්න. ඔය මල වදයක් වුණා බම් මේක. ශාල කරදරයක් වුණා. කමන්නේ ඉතින් උන්ගේ ආසාවනේ. උන් ඉතින් පිප්පි ගන්න. මම කිය තියෙන 24ක් තියෙනවා වැඩිම තියෙනවා. අඩු යමක් ඈ. ගානේ තියෙන්නේ. හරි. අපි දැන් උඩ පයින් උඩ පයින් නැද්ද මු? උඩ පැන පයියකෝ. ඔය ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න ඕනේ කිව්වට මට තාම ගියක් නෑ. මං කියන්නේ මේ විලේජ් එකට යන්න ඕනේ. ඕකේ. දැන් කෝයකෝ මයි crafting table එක. අවුද දිනවා. හරි. මෙන්න මේ ආකාරයට ෆර්නිචර් එකක් හදාගත්තා. ඔන්න එකක් ඇති ගයිස් ගැම්මට. ආයෙ crafting table එක ගියා. ස්ටික්. හරි. අපිට මේ බලමු මොනවා හදන්නද. අනින් ගෙකට පොරවන ඕනේ. පිකස් එක ඕනේ. කඩුව දැන් ඕන. හරි. තවත් බඩු හදුවා නේ. කමන්නේ. ඕකේ ගයිස්. අපි මේ කපා ගත්තා. හරි ගයිස්. ඉතින් ගැම්මක් තමයි. හරි. අපි ගියක් තෝරගමු දැන්. මේක එපා. ඒක එපා ඉද්දෙන්. මේක එකත් එපා. අම්මට සිගියා ගයිස් සුපිරි ගියක් තියෙනවා. දුමු. හරි. This my house. No. This villager house. ඒවට මම මේක ගන්නවා. බලමු අම්මට සිරි. බනිස් තියනවා බනිස්. මේ බ්‍රෙඩ්. බ්‍රෙඩ් නේ. අපේ හැටියට. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. කමන්නේ. මේ ටෙස්ටර් එකට ඕන නැති බඩු දාමු. දැන් අපිට ලී බඩු ඕනේ නැහැ. අපි දැන් කෙලින්ම ස්ටෝන් බඩු ගන්නෙ. හරි guys. හරි. දැන් අපිට ඕන මේ ඕනේ නැහැ. අල තියාගමු guys. crafting table එක ඕනේ. දැම්ම හරි.
හරි ගයිස්. ඉතින් ඔච්චරයි අද අපිට කරන්න තියෙන්නේ. ඉතුරු වැඩ ඉතින් අපි පස්සට කල් දාමු. ඉතින් අපි පළවෙනි ටාගට් එක කම්ප්ලීට් වුණා. ඔන්න අපිට විලේජ් එකක් හම්බුණා. ඉතින් ගයිස් ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් මොකක්ද? ඊළඟ එපිසෝඩ් එකෙන් මම ගියක් හදනවා. ඒ කියන්නේ ඔය කට්ටියට ඕෆ් කැමරා ගයිස් ගියක් හදලා අපි ඒකද ජීවත් වෙමු. හැබැයි මේ විලේජ් එක මේ හදන්නේ වෙන කොහෙවත් හදන්නේ නැහැ. හරි. ඉතින් ගයිස් අදට අපි අවශ්‍යම වැඩ ටික කරා. ඉතින් ගයිස් ඊළඟ එපිසෝඩ් එකකින් අපි ගියක් හදලා අපි ඉතුරු වැඩ ටික කරගමු. එහෙනම් ගයිස් අදට මේ එපිසෝඩ් එක ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. ටටා ගුඩ් බයි.